හරි අපි ආරම්භ කරමු. The last 3 minutes කියන කොටසට අදාළ 2020 21 කියන කොටස් ටික අපි සාකච්ඡා කිරීම කරා. අද අපි සාකච්ඡා කරනවා 2022ට අදාළ කොටස. එන්න රෝගීන්ට ඇතිවන අපහසුතා අවම කිරීමට පරිගණක හමුවීම් වේලාවන් නියම කරන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට රෝහල් එක බාහිර රෝගී අංශය අපි කියන බාහිර රෝගී අංශය කියන්නේ OPD එකට තීරණය කරයිලු. දහවල් 12 සිට පෙරවරු 1 තෙක් ආහාර විවේකය සමගින් මෙම අංශයේ සෑම දිනකම පෙරවරු 8 සිට පස්වරු 5 තෙක් රෝගීන්ට විවෘතයි. සෑම පැයක්ම විනාඩි 15 කාලච්ඡේද 4කට බෙදා එවැනි එක් කාලච්ඡේදයක් රෝගීන් 3 දෙනෙක් සඳහා වෙන් කිරීමට එම අංශය සැලසුම් කරයි. සිදු කළ සෑම හමුවීම් වෙලා වෙන් කිරීම සඳහාම යෝජිත පරිගණක පද්ධතියේ තොරතුරු 5ක් ආචාර්ය කෙරේලු. එකක් රෝගීගේ ජාතින්ගේ හැඳුනුම්පත් අංකය, නම සහ දුරකථන අංකය ඒවයින් 3කිලු. ඉතිරි තොරතුරු දෙක ලියා දක්වන. එකක් මොකද්ද? දිනයයි අනිත් එක මොකද්ද? එහෙනම් එකට එක දිනය අනිත් එක වේලාව. දෙවෙනි එකෙන්ද බලන්න. උකුළු පරිගණකයක කෙවෙනි 4ක් A සිට D තෙක් ලේබල් කර රූපේ දක්වා ඇතලු. ලේබල් කරලා රූපේ දක්වලා තියෙනවලු. හරි අපි බලමු මොනවද තියෙන්නේ කියලා. A B C D. A කියන්නේ මොකක්ද අපිට ගන්න වෙන්නේ? A මොන කෙවෙනි විදියටද? B එක නේද ඔය A කියන්නේ? C B කියන්නේ මං කියා දුන්නා ඊයේ RJ45. C කියන්නේ HDMI. D කියන්නේ USB. බලන්න පළවෙනි එක ප්‍රක්ෂේපකයක් VGA කේබලයෙන් සම්බන්ධ කිරීමට යොදාගත හැකි කෙවෙනි ලේබල් ලියා දක්වන්න. ඒට මොකද්ද? ඒට B උකුළු පරිගණකයේ වැදගත් ගුණ උපස්ත කිරීමට USB සැනලිදාවකයක් සම්බන්ධ කළ හැකි කෙවෙනිය මොකද්ද? මොකද්ද? D. එන්න 3 6310 අෂ්ටක සහ ෂඩ් දශමය තුල්්‍ය සංඛ්‍යාවට පරිවර්තන. අහන්නේ මොකද්ද? පළවෙනි එක අෂ්ටමයක අනිත් එක ෂඩ් දශමය තුල්්‍ය සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. එහෙනම් 6310 තියෙනවලු. ඒ කියන්නේ මොන පාදයට හරවන්නලුද? 8 පාදයට. 8 පාදයට හරවන්න කලින් මෙයාව ලියන් ඉමු කීයේ පාදයටද? 2 පාදයට. එහෙනම් 63 2 පාදයට හරවමු. හරවනකොට කොහොමද? 1 2 4 8 16 32 64. 63 හැදෙන්නේ 1 2 3 4 5යි. හරි. ඔන්න 63 හැදුණා. දැන් අපි ඔය කීයට හරවන්න කියනවද? 8ට හරවන්න නම් කීයට ගන්නවද? 1 2 3යි. එහෙනම් අපිට එන උත්තරේ 77යි. පාද කීයද? 8. ආපහු යතුස්ස. ආපහු යතුස්ස. අපේ සංස්මිත වැරදුනා. කොහෙද වැරදුනේ? දැන් ඔන්ලයින් එකෙත් කියා දුන්නා. ඔව්ව තමයි ඉතින් අමතක වෙන්නේ. හරි B ෂඩ් දශමේ. එහෙනම් අපි මේ දීමයාගේ ලියාගමු ඉස්සෙල්ලා. දීමයාගේ ෂඩ් දශමේ කරන්නේ කීයට ගන්නවද? කීයට ගන්නවද අපේ තරුෂ? කීයට ගන්නවද? කීයට ගන්නවද? 4කට. 1 2 3යි 4. එහෙනම් මෙතනින් එනවා 1 2 කියන්නේ 3යි. මෙතනින් කියන කීයද? 15යි කියන්නේ අපි F පාදේ 16. හරි යතුස්සන්. 3F 16 ආපු යතුස්සන්. මොකද? මනුගේ වැරදිද? වැරදි. හරි 4. පෙන්වා ඇති පරිපත්තේ ඒ මගින් ආදාන දෙකේ පෙන්වා ඇති පරිපත්තේ ඒ මගින් ආදාන දෙකේ තාර්කික ద్వාරයක් නිරූපණය වේලු. හරි. එඳගම්. පන්තියේ පූස ඉන්නවද?
සද්ද කරන්න එපා. පළවෙනි එක අහනවා SD ඇති සත්‍යතා වගුව පරිදි වීමට ඒ ద్వාරයේ N සහ O ద్వාරය යන ద్వාර දෙක අතරින් කුමක් විය යුතුද? මොන ద్వාරයක්ද වෙන්න ඕනේ? X දීලා තියෙනවා, Y දීලා තියෙනවා, S වල අගයක් දීලා තියෙනවා. එහෙනම් ඔය අගේ එන්න මොකද්ද වෙන්න ඕනේ? දැන් මෙතන කෑ ගහන්න එපා ඉතින්. දැන් මෙතන මොකද්ද කරන්නේ? X වල අගේ මෙතනින් දෙනවලු බිඳුව දෙනවලු. හරි y වල අගයත් බිඳුවයි. එහෙනම් x වල බිඳුව නැ මෙතන කීයද එන්නේ? 1 1 නේ. එහෙනම් 1 1 ආවම මෙතනට කවුද එන්නේ? 1. මෙතනින් එන්නේ බිඳුව. මෙතනට බිඳුව ආවා. මෙතන 1 බිඳුවයි. හරිද? දැන් ඔය මේ අවස්ථාව පළවෙනි අවස්ථාවෙන්නේ s වල අගේ කීයද තියෙන්නේ? බිඳුව. එහෙනම් 1 බිඳුවයි නම් මෙතනට එන්න නම් and එකක්ද o එකක්ද එන්න ඕනේ. මෙතන බිඳුව එන්න නම් මෙතනට and එකද o එකද එන්න ඕනේ. කාලට ගන්න එපා. තේරෙනවා නම් ගමකුත් නැහැ. තේරෙන්නේත් නැහැ. මෙතන පළවෙනි එක ගත්තේ xy y ගත්තේ x වල අගේ කීයද? බිඳුවයි. y වල අගේ බිඳුවයි. එයා එහෙනම් x බා කියන්නේ කවුද? 1යි y බා කියන්නේ 1යි. මෙයා මෙතනින් ආවම 1 1 තියෙන හින්දා and එකෙන් මෙතනට ආවම කවුරු වෙනවද? 1 වෙනවා. මෙතන බිඳුව නම් බිඳුව. මේ බිඳුව ආය කාගාවට එනවද? මෙන්න මෙතනට එනවා. දැන් 1යි බිඳුවයි s වලගේ බිඳුවනේ. බිඳුව එන්න මෙතනට කීය වෙන්න ඕනද? 1 වෙන්න ඕනේ. එහෙනම් 1 වෙන්න නම් මෙතනට එන්න ඕනේ and එකක්ද o එකක්ද? and එක වෙන්න නම් දෙකම 1 වෙන්න බෑ. එහෙනම් මොකක්ද උත්තරේ? ඒකට උත්තරේ ඔව්. ඊළඟට B C සඳහා බූලිය ප්‍රකාශය ලියා දක්වන්න. C වලට අදාළ බූලිය ප්‍රකාශය ලියා දක්වන්න. ප්‍රකාශය ලියා දක්වන්න කියන්නේ කොහොමද? C සමානයි මොකද්ද? x.y ලියන්න පුළුවන් නැත්නම් xy කියලා ලියන්නත් පුළුවන්. C අවශ්‍යම නැහැ. සමහර අවස්ථාවල අහනවා C තිබ්බොත් විතරයි ලකුණු දෙන්න කියලාත් කියනවා. ඒ හින්දා ලකුණු ගන්න තැන් ඈ. 5 එන්න බලන්න 5. රාජා පරිගණකයක් පණ ගන්නවා වදන් සැකසුම් යෙදවීමක් භාවිතයෙන් ලේඛනයක් යතුරු ලියනය කරයිලු. ඉන්පසු ඔහු මෙහෙයුම් පද්ධතිය හරහා පරිගණකය වසා දමයිලු. මෙම සන්දර්භයේදී එම පරිගණකයේ සකසනය මත දාවන වන්නේ පහත දැක්වෙන්නේ කුමක්ද? ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ඔන් කරනවා. පරිගණකය ඔන් කරාට පස්සේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? ඉස්සෙල්ලාම එකේ ක්‍රියාත්මක වෙන්නේ මොනවද? පරිගණකයක් ක්‍රියාත්මක වෙද්දී කරන්නේ මොකද්ද? BIOS ක්‍රියාත්මක වෙනවා. ඊළඟට දෙකට BIOS ක්‍රියාත්මක වුණාට පස්සේ දෙකට එන්නේ මොකද්ද? ඔපරේටින් සිස්ටම් එකට යනවා. අපි කියනවා මොකේද? OS එකට යනවා කියලා. ඊළඟට 3 ඔයතන මේ තියෙන්නේ WP කියන්නේ Word එකට ගියා. ඊළඟට මොකද්ද කරන්නේ? ආයෙ ඔපරේටින් සිස්ටම් එකට ආවා. ඊළඟට 3 දී මොකද කරන්නේ? ආයෙ මොකේද යතුරු ලියනට යනවා කියලා කියනවා නේද? word processing එකට ගිහින් මොකද කරන්නේ? 4 දී ආයෙ operating system එකට යනවා. ඔන්න ඔය පියවර ටික දාලා තියෙනවා නම් හරි. හරිද? හරි. හරි. එන්න ඊළඟට 6. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. මොකද්ද කියන්නේ කියලා? වදන් සකසන මුදුකාංගයක ඇති හැඩසව් තෝරා ගැනීම කිහිපයක් පහත දක්වා ඇතලු. පහත දී ඇති වාක්‍ය හැඩසව් ගැනීමට භාවිතා කර ඇති තෝරා ගැනීම වල ලේබල ලියා දක්වන්නලු. එහෙනම් බලන්න උඩ වාක්‍ය යටට ඇද්දි මොනවා වෙලාද? එකක් අකුරු වල සයිස් එක මොකක් වෙලාද? විශාල වෙලා. එහෙනම් මොන ටැග් එක භාවිතා කරලාද? P. ඒ වගේ මේ අකුර බෝල්ට් වෙලා. එහෙනම් මොන ටැග් එකද? Q ටැග් එක. Q අරන් B කියන එක. ඊළඟට අකුරු මොනවා වෙලාද?
ඇද වෙලා තියෙනවද? ඔව් ඇද වෙලා තියෙනවා. එහෙනම් R ඒ වගේම යටින් ඉරක් ඇඳලා තියෙනවා නම් අපි මොකක්ද යූස් කරන්නේ? S. ඔන්න ওই ටික දාලා තියෙනවා ලකුණු හරි. ওই ටිකම අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. ඔය ලේබල් ඔන්න අහගන්න. 4ට වැඩි ලේබල් ලියා ඇති විට ලකුණු බිඳුවයි. ඒ කියන්නේ ඔයා ලේබල්ස් ගොඩක් ලියලා තියෙනවා ලකුණු කීයද? බිඳුව. ඊළඟට කියන අක්ෂර ભેදය නොසලකන්න. මේ දිනනවා මේ බලන්න. 4ට වැඩි ලේබල් ලියා ඇති විට ලකුණු බිඳුවයි. එකකට ලකුණු 0.5 බැගින් දෙන්න. ඒ කියන්නේ ඔයාලා වැරදි එකක් ලියලා තිබ්බොත් මොකද? ඒ කියන්නේ 4ට වැඩියෙන් ලියලා තිබ්බොත් ලකුණු කීයද? කීයද? 0. එහෙනම් ලකුණු හිමි වෙන්නේ නැහැ. ඔන්න IT වල ප්‍රශ්නේ. ඒ හින්දා තමයි ලකුණු අඩු වෙන තැන් ඔය. මේ විභාග ප්‍රශ්න වලින්ම ගන්න ඕනි කියන්නේ ඒකයි. ඊළඟට කියනවා තව එකක් නිවැරදි අයිකනේ ඇඳීම. ඒ කියන්නේ ඇඳලා තිබ්බොත් ලකුණු දෙන්න කියලා තියෙනවලු. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අකුරු වල ප්‍රමාණය වැඩි කිරීම, තද පෑ ගැන්නේ මැල කිරීම, යටින් ඉරක් ඇඳීම වගේ වචන ලියලා තිබ්බට අවුලක් නැහැ කියලා විකල්පයන් විදියට පිළිතුරු වල විකල්පයන් විදියට ගන්න කියලා කියනවා. හරි. එන්න ඊළඟට 7. බලන්න මාතෘකාවක් පාට බුලට් කිහිපයක් සහ චිත්‍රකයක් අඩංගු කතාවක් සමර්පණයක ඇතුළත් කිරීමට අවශ්‍යයි. රූපයේ දී ඇති කතා පිරිසැලසුම් ලේඅවුට් අතුරෙන් ඉහත අවශ්‍යතා සොප්‍රවලීම් සඳහා පරිශීලකයා භාවිතා කළ යුතු නිවැරදි කතා සැලසුමේ ලේබලය ලියා දක්වන්නු. එයාට මොනවද එහෙනම් ගන්න වෙන්නේ? එයාට පින්තූරයකුත් දාන්න ඕනලු. ඊළඟට බුලටුත් දාන්න ඕනලු. මාතෘකාවකුත් දාන්න ඕන. එහෙනම් මේකට යූස් කරන්න හොඳ මේක මොකද්ද? පළවෙනි එකෙන් කරන්න පුළුවන්ද? පින්තූරයක් දාන්න බෑ. දෙකේ බෑ. B එකෙන්. C එකෙන් පුළුවන් නේද දෙපැත්තට පින්තූර දෙකක් දාන්න? එහෙනම් අපිට ගන්න වෙන්නේ කවුද ඒ විදියට? C. ඊළඟට B කියනවා ගුණාත්මක විද්‍යුත් සමර්පණයේ දැකිය හැකි පිළිගත හැකි ලක්ෂණයක් ඇත. කදාවක තිබිය යුතු උපරිම පාට පේලි ගණන සම්බන්ධ එක් ගති ලක්ෂණයන්. පාට කීයද තියෙන්න පුළුවන්? පාට කීයද? උපරිම තියෙන්න පුළුවන්? 9යි නේද? PowerPoint එකක් ලියනකොට ඒකේ උපරිම මේ කොටුවක් ඇතුලේදී පාට තියෙන්න පුළුවන් කීයද? පේලි පල්ලයට 9. ඒ කියන්නේ 6 7 8 9 කියන ඒවා යූස් කරන්න පුළුවන්. ලියන්න. 5 6 7 8 9 කියන ඒවා ලියලා තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. ලකුණු දෙන්න කියලා තියෙනවා. උපරිම අපි භාවිතා කරන්නේ මොකද්ද? යූස් කරන්න පුළුවන් කියලා අපිට පොතේ කියන්නේ කීයද? උපරිම 9ක් කියලා කියනවා. ඊළඟට එන්න 8 එන්න කීඩකයෙකුට එක් තරඟයක් සඳහා මේ පැත්ත කීඩකයෙකුට එක් තරඟයක් සඳහා 1 සිට 10 තෙක් ලකුණක් ලබා ගත හැකියි. කීඩකයෙකු තරඟ 10කට ලබාගත් ලකුණු SRාවේ පහත පරිදි වේලු. කීඩකයා ලකුණු 5ක් හෝ ඊට වැඩි ගණනක් හෝ ලබාගත් වාර ගණන සොයාගත යුතුව ඇතලු. ඒ සඳහා දෙන ලද ගැලීම් සටහනේ රූපයක් දක්වලා තියෙනවලු. එහි P සහ Q ලේබල් නිවැරදි ආදේශ ලියා දක්වන්නලු. එහෙනම් කවුන්ට් එක කීයද? අපි කවුන්ට් එක ඉස්සලා කවුන්ට් එකක් ගන්න ඕන නම් ළමයි කවුන්ට් එකක් ගන්න ඕන නම් ඒකට කවුන්ට් එක එකක් දීලා තියෙනවා හරිනවද? සාමාන්‍ය කවුන්ට් එකට කීය දීලා තියෙන්න ඕනද? සාමාන්‍ය කවුන්ට් එකට අපි කීය දෙන්න ඕනේ? බිංදුවක්. ඇයි බිංදුවක් දෙන්න ඕනේ? ඇයි ඒක කවුන්ට් එකක් යන හින්දා අපි කවුන්ට් සමානයි. එහෙනම් P වලගේ කීයද? P සමානයි බිංදුව. ඊළඟට කවුද අහන්න කියන්නේ? Q. Q කියන්නේ මොකද්ද? අපිට මේකේ බලන්න කියන්නේ කීයක්ද? ළමයි කීඩකයා ලකුණු 5ක් හෝ ඊට වැඩි ගණනක්. එහෙනම් අරක කොටුවේ බලන්න මොකද තියෙන්නේ? විශාලයි හෝ සමාන වෙන්න ඕනේ කාටද? කාටද? Q වලගේ 5ට. එහෙනම් Q වලගේ කීයද? 5යි. අය බලන්න දෙයක් නැහැ කෝඩ් එකම. උත්තරේ 5යි. තේරුණා? හරි. ඊළඟට එන්න 9. 9 බලන්න. දියලි ආකෘතිය අනුව ගොඩනැගූ මුදුකාංග පද්ධතියක සාර්ථකත්වයේ සඳහා සේවාලාභය කියන්නේ පරිශීලකයා
පද්ධතියෙන් බලාපොරොත්තු වන සියලුම අවශ්‍යතා කෘතියේ පළවෙනි පියවරෙන් ඉවත් වීමට පෙර නිශ්චිතව හා පැහැදිලිව දැන ගැනීමට අවශ්‍ය වන්නේ යයි. ඇයි අවශ්‍ය වන්නේ? දියැලි ආකෘතියක් ගත්තාම මේක හරියට අපිට මොකක්ද ඕනේ? අවශ්‍යතා හරියට ඕනේ නේද? දැන් දියැලි ආකෘතියක් නිර්මාණය කරාට පස්සේ ආයේ පාරිභෝගිකයට එන්න පුළුවන් මොන අධීරයේදී විතරයිද? ආයේ අවසන් අධීරයේදී එන්න පුළුවන්. ඒ කියන්නේ මුලින් දුන්නට පස්සේ ආයේ මැදින් ඇවිල්ලා එයාට වෙනස් කරන්න පුළුවන් දියැලි ආකෘතිය. වෙනස් කරන්න බෑ. එයාට ආයේ අන්තිමට තමයි එයාට අන්තිමට හැම්බෙන්නේ මොකද්ද? පද්ධතිය. යා කියපු විස්තර වලට අනුව පද්ධතිය හැම්බෙනවා. හැබැයි යා වෙනස්කම් කරන්න වැදුවොත් වෙනස්කම් කරන්න බෑ. ඒ කියන්නේ හරියට මුල් පියවරේදී හරියට මොනවද දෙන්න ඕනේ? අවශ්‍යතා ටික දෙන්න ඕනේ. ඔයාලට සැරෙන් සැරේ මේක මෙහෙම වෙන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඕනේ කියලා කිව්වට වැඩක් නෑ. ලියන්න. දියැලි ආකෘතියේදී ඊළඟ පියවර ආරම්භ කිරීමට පෙර හෝ ඊළඟ පියවර ආරම්භ කිරීමට පෙර එක් පියවරක් සම්පූර්ණ කළ යුතුය. එක් පියවරක් සම්පූර්ණ කළ යුතුය කියලා දාන්න. එක් පියවරක් සම්පූර්ණ කළ යුතුය. ඒ කියන්නේ අනිත් පියවරට යාට යන්න බෑ. මොකක් කරන්න නැතුවද? අර පියවර කරන්නේ නැතුව. ඒ කියන්නේ අවශ්‍යතා හඳුනාගද්දී ආ භාගයට අවශ්‍යතා හඳුනාගෙන යන්න පුළුවන්ද යාට? බෑ. යා හරියට ඒ සම්පූර්ණ කරගෙන යන්න ඕනේ. එන්න මේ 10ට පහත HTML කේත ඛණ්ඩේ අපේක්ෂිත ප්‍රතිදානය ඇඳ දක්වන්නලු. දැන් ඔන්න අපිට දීලා තියෙනවා 10ට අදාළ මේක ඔයාලට කියා දීලා නැහැ. දැන් ඉස්සරහට තියෙනවා. ඔය තියෙන්නේ ලිස්ට් වර්ගයක්. මොකද්ද? ලිස්ට් එකක්. ලිස්ට් එකක්. ඔය තියෙන්නේ DT කියන්නේ definition. ඔය තියෙන්නේ DT. definition එකක් තමයි sorry. DT. ඔය DL කියලා තියෙන උඩ. definition list එකක්. ඒ කියන්නේ වෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් හිතන්න ටීචර් කියලා එක්කෙනෙක් ඉන්නවා. හරිද? ටීචර් ඉන්නවා. ටීචර් යටතේ ඉන්නවා කවුද? English teacher. ICT teacher කියලා එයාගේ යටතේ ඉන්නේ. හරිද? මේ මුලින් ලියන ටැග් එකට අපි කියනවා DT කියන ටැග් එකකින් ලියන්න. මෙයා යට තින්න data වල ලියන්නේ අපි DD කියන ටැග් එකකින්. මේ ටැග් එක ආරම්භ කරන්නේ අපි DL කියන ටැග් එකකින් ආරම්භ කරන්නේ. ඒ කියන්නේ මේ ටැග් එක ආරම්භ කරන්නේ මොකෙන්ද අපි? DL එකෙන්. දැන් ඔයාලා බලන්න. DL එකෙන් ආරම්භ කරලා තියෙනවා. ඊළඟට බලන්න DT කියන ටැග් එකේ ලියලා තියෙන මේකේ ටීචර් නා. ඕකේ ලියලා තියෙන්නේ කවුද බලන්න? DT එකේ කවුද ලියලා තියෙන්නේ? HTML. එහෙනම් HTML කියලා ලිව්වා. DD කියන්නේ කවුද? එයාගේ යටතේ ඉන්න කෙනෙක්. එහෙනම් අපි මේ පැත්තෙන් ලියමු. මේක මකමු. කවුරුත් අහන් ඉන්නේ නැහැ කියලා නම් මට පේනවා. ඒ ඉස්සරහම තුන් දෙනා. දැන් මං කිව්වා DL එකෙන් කියන්නේ මේ ලිස්ට් එක. ලිස්ට් එකක් කියන්නේ සාමාන්‍ය අර පිළිවෙලට දක්වන්නේ. මේ 1 2 3 කියලා දක්වන්නේ. ඒ වගේම බුලට්ස් යොදන්නේ. ගිය සතියේ කියා දුන්නා ඔයාලා ප්‍රැක්ටිකල් වලදී බුලට්ස්. ඒ වගේ යොදන එකක් තමයි අපි මේක යටතේ මුකුත් දාන්න නැතුව ලියන එකක්. පල්ලෙහාන් පල්ලෙහාට පිළිවෙලට ලියන එකක් විදිහට මේ definition list කියන එක හඳුන්වනවා. මේක ආරම්භක ටැග් එක. ඊළඟට මෙයා යටතේ තමයි DT අපි මාතෘකාව definition title කියලා කියනවා. මේ title එක දාන එක. මෙයා යටතේ data වලට දානවා definition data කියලා කියනවා. දැන් මේකේ DL කියලා ආරම්භ කරලා තියෙනවා. DT විදිහට කවුද ඉන්නේ? HTML. එහෙනම් මෙයා මේ අයිනෙන් ලිව්වා. එයාගේ යටතේ කවුද ඉන්නේ? DD. කවුද? එහෙනම් මෙයා චුට්ටක් ඇතුළට වෙන්න ලියනවා. කවුද? is මොන language ද? markup language කියලා ඔන්න DD අවසන් කරලා. ආයෙ DT කියලා තියෙනවා. එහෙනම් DT නම් මොකද කරන්න ඕනේ? ආයෙ මුලට එන්න ඕනේ. එහෙනම් මුලට එනවා කවුද? Java. එයාගේ DD එක දාලා තියෙනවා කවුද? is
programming language කියලා කියනවා. හරි. ඊළඟට DT කියලා ආයෙ දාලා ආයෙ කවුද එන්නේ? SQL එයා යටතේ දානවා කවුද? is a query language. query language කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? DL මොකක් කරලා තියනවද? අවසන් කරලා තියෙනවා. පැහැදිලිද? ඔක අපි ඉගෙන ගන්නවා මේ ඊළඟ සතියේ. මෙන්න මේක තමයි මොකද්ද? output එක විදිහට එන්නේ. පැහැදිලි? අහගන්නකෝ අය. DL කියන්නේ මේ tag එක ආරම්භක. ඒකෙන් මුකුත් වෙන්නේ නෑ. එයා ආරම්භ කරනවා විතරයි. ඒකෙන් වෙනස් වෙන්නේ කවුද? DT කියන tag එක දැම්මොත් මොකද වෙලා තියෙන්නේ? එයා අයිනට එනවා. නිකන් මාතෘකාවක් විදිහට එනවා. ඊළඟට DT කියන්නේ DD කියන්නේ ඒක ඇතුලේ ඉන්න data එකක්. ඒ කියන්නේ මෙයා යටතේ වැඩ කරනවා කියන්නේ මේ HTML ඉන්නේ DT එක යටතේ. එයා යටතේ ඉන්නවා නම් අපි කියන්නේ මොකද්ද? DD කියන එක යටතේ දානවා. ආයි DT උන ගම ආයා මුලට එනවා. එයා යටතේ නම් ආයි DD. ආයි DT නම් ඉස්සරහට ආවා DDD නම් එයාගේ ආයි යටතේ ලියනවා. හරි. ඉක්මනට දාගන්න. ඔන්න ඕක තමයි ටැග් එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔන්න අපි සාකච්ඡා කිරීම කරා 2022ට අදාළ පළවෙනි ප්‍රශ්න සාකච්ඡාව කරා. පළවෙනි ප්‍රශ්න 10. හොඳට බලා ගන්න, මහන්සි වෙන්න. හරිද? ඊළඟට අපි ඊළඟ සතියේ කතා කරනවා 2023, 2024, 25 සාකච්ඡා කරලා ආය යනවා. රචනා ප්‍රශ්න වල තියෙන දෙකේ කොටස් වලට සාකච්ඡා කරන්න. ඊළඟට තුනේ කොටස් ටික, හතරේ කොටස් ටික, පහේ කොටස් විදියට 6, 7 කියන කොටස් ටික අපි සාකච්ඡා කිරීම කරනවා ওই විදියටම. එහෙනම් හොඳට බලා ගන්න ওই කොටස් ටික. එහෙනම් හැමෝටම ජය වේවා. හරි. එහෙනම් අයබෝවන්.